කාලයක් තිබ්බ නේද මේ බණකට ආරාධනා කරද්දි ඉස්සෙල්ලාම අහන ප්‍රශ්නේ මොකද්ද? හාමුදුරුවනේ අපි දුකෙන් ඉන්නේ දුකෙන් මුදවන්න බණක් කියන්නේ ඒකද? ඈ අපිට නිවන් දකින්න ඕනේ නිවන වෙනුවෙන් බණක් කියන්නේ. මොකද්ද මුලින්ම කියන්නේ? හාමුදුරුවන්ට බණකට ආරාධනා කරන්න ඉස්සෙල්ලම කතා කරාම අහන පළවෙනිම ප්‍රශ්නේ මොකද්ද? හරියටම හරි. නේ ඉස්සෙල්ලම අහන උඩ තියලා හාමුදුරුවනේ ගාන කීයද? නේ මේක නිකන් අර බිස්නස් එකක් කරලා හාමුදුරුවන්ගේ ගාන කීයද? එහෙම මේ හාමුදුරුවන්ගේ ගාන කියලා එකක් තියනවද? එහෙම නෑනේ නේ ධර්මයේ විකුණන්න පුළුවන්ද? ධර්මයේ විකුණන්නත් බෑ විකුණන්නෙත් නෑනේ. ධර්මයේ විකුණනවා නම් එහෙම පින්කම් කරන්නත් එපා. මොන පිස්සුද? දැන් හිතන්න මෙහෙම. ඔබ දැන් මේ මාතර අකුර ඇස්සෙන්නේ මෙහෙ පින්කම කරද්දී හාමුදුරුවෝ ඉන්නේ කොළඹ. කොළඹ ඉඳන් වඩිනකොට සමහර විට ඒ වාහනේට යන මුදලක් හොයලා ඒකේ ගාන පියවන එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕකත් අහලිවර වෙලා අපේ අය අහනවා හාමුදුරුවනේ මේ හරි වාහනේ හයරක හරි ගියමුකෝ. ආයි අහනවා හාමුදුරුවන්ගේ ගාන කීයද කියලා. හරිද? එහෙම එකක් නැහැ. එහෙම එකක් තියනවා නම් එතන නිවැරදි බෞද්ධ දර්ශනයක් අරගෙන යෑමක් තියද? නෑ එහෙම පින්කම් කරන්නත් එපානේ. ඒ නිසා මතක තියාගන්න මම මේ කියන්නේ මම විතරක් නෙවෙයි වර්තමානයේ දැන්ට ඔය ධර්ම දේශනා කරන තරුණ ස්වාමීන් වහන්සේලා ඉන්නවා බොහෝමයක්, වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉන්නවා බොහෝමයක්. බොහෝ දෙනෙක් ගැන දන්න නිසා කියන්නේ හැම මේ අර ධර්මයට මුදල් වෙන් කිරීමක් කියලා එකක් නෑ. කලාතුරකින් එහෙම කෙනෙක් දෙන්නෙක් හිටියා කියලා ඒක අර හැම හාමුදුරු කෙනෙක්ගෙම ගොඩට දාන්න එපා. ඒ නිසා ආරාධනා කරන විශේෂයෙන්ම අපේ තරුණ තරුණියෝ අතාරින්න එපා පින්කම් කරන්න. හරිද? බණ අහන්න, පින්කම් කරන්න ජීවිතේ වෙනස් වෙනවා. ආයි ඒක Tamanටවත් නොදැනි. මම මේ අත්දැකීමෙන් කියන්නේ අපි ඒ කාරණා ඉස්සරහට සාකච්ඡා කරමු. ඒ නිසා මේව අතාරින්න එපා. තේරුණාද?